අපි හැමෝම කැමති මෙන්න මේ වගේ හොඳ කරල් පිරුණු අසැන්නෙන් වැඩි විවගාවක හිමිකාරයෙක් වෙන්න. හැබැයි අද වෙනකොට ලංකාවේ බොහොමයක් කුඹුරු වල දකින්න ලැබෙන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක්. බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. මුළු කුඹුරම බැලුවම අපිට ඒ තරම් ප්‍රියජනක ස්වභාවයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? මොනවද මේ ගොයම අතරේ මේ තරම් උසට හැදිලා තියෙන්නේ? මෙන්න මේ වගේ තමයි ඔයාලට පැල අවස්ථාවේ මේ වගේ ගොයමක් දකින්න ලැබෙන්නේ. බලන්න. ඔයාලගේ ගොයමට වඩා තරමක් උසට වැඩුණු පළල්ල විහිදුණු පත්‍ර තලයක් සහිත ගොයම් ගස් ඔයාලට ඔයාලගේ කුඹුරේ දකින්න පුළුවන්කම ලැබෙයි. හැබැයි මේක දකින්න ලැබෙන්නේ ඔයාලා ගොයමට ලං වෙලා බැලුවොත් විතරයි. ඉතින් මෙන්න මේ වගේ පරීක්ෂා කරලා බැලුවට පස්සේ ඔයාලා මෙන්න මේ උසට දකින්නේ ඔයාලගේ කුඹුරේ තියෙන වල්වි. මෙන්න මේ වල්වි මෙන්න මේ වගේ අපි වගා කරපු ප්‍රභේදයට කලින් පීදීම ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙනවා. මේ විදිහට පීදිලා බලන්න සමහරක් ඇට කලින් පීදිලා මෝරලා ඉවරයි. ඒ වගේම තමයි තවත් ඒ කරලෙම පහළ තියෙන ඇට මේ අවස්ථාව වෙනකොටත් මල් පිපීම සිද්ධ වෙන ගමන් තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට කරල එකවර පරිණත නොවීමක් අපිට මේ වල්වි ශාකවල දැක ගන්න හැකියාව තියෙනවා. ගොඩක් දෙනෙක් මෙන්න මේ වගේ ඔයාලගේ වගා කරපු ප්‍රභේදයට අමතරව උසින් හැදුණු ගොයම් කරලක් දකින මුල් අවස්ථාවේ ඒ කරල කඩලා ඉවත් කරන්න උත්සාහ ගන්නේ නැහැ. ඉතින් මේ හින්දා ඔයාලට ඊළඟ කන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක් ඔයාලගේ කුඹුරේ දකින්න හැකියාව තියෙනවා. බලන්න එක කරලක් හින්දා කුඹුරේ හැම තැනකම වල් ගොයම් පැලවිලා මේ අවස්ථාව වෙනකොට. ඉතින් මෙන්න මේ විදිහට වල් ගොයම් ටික ගලවලා ඉවත් කරේ නැත්තම්, එහෙමත් නැත්තම් මේ වල් ගොයම් ටික පාලනය කරගන්න උත්සාහයක් ගත්තේ නැත්තම් ඔයාලට ඒ කන්නේ අවසාන වෙනකොට ඔයාලගේ කුඹුර මෙන්න මේ වගේ තත්වයකින් බලා ගන්න හැකියාව ලැබෙනවා. හැබැයි මේ වෙනකොට ඔයාලා සෑහෙන දුරට ප්‍රමාදයි. ඉතින් දැන් බලමු කොහොමද ඔයාලගේ කුඹුරේ වල්වි ටික වඳ කරගන්නේ. එහෙම නැත්නම් වල්වි වලින් තොර මෙන්න මේ වගේ ලස්සන කුඹුරක හිමිකාරයෙක් වෙන්නේ කියලා. නිවැරදි බීම් සැකසීමේ ක්‍රම අනුගමනය, ගුණාත්මක බිත්තර වී භාවිතය, මේ මගින් ඔයාලට ඔයාලගේ කුඹුරට බීජ මගින් වල්වි එකතු වීම අවම කරගන්න හැකියාව තියෙනවා. වැඩි දියුණු බීජ සංස්ථාපන ක්‍රම අනුගමනය කිරීම, වැඩි දියුණු රෝපණ ක්‍රම අනුගමනය කිරීම, මේකෙදි ඔයාලට පැල පේලියට සිටුවීම මගින් ඇති වෙන අමතර වල් පැල ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. පැරෂුට් වැනි වැඩි දියුණු තවාන් ක්‍රම භාවිතා කිරීම, වල් පාලනය නිවැරදිව නිසි කලට නිවැරදි ආකාරයෙන් සිදු කිරීම, පිරිසිදු යන්ත්‍රෝපකරණ භාවිතය මගින් අස්වනු නෙලීම හා සැකසීම, මෙන්න මේ දේවල් මගින් ඔයාලටත් ඔයාලගේ කුඹුරේ වල්වි සම්පූර්ණයෙන්ම වඳ කරගන්න, එහෙම නැත්නම් ඔයාලගේ කුඹුරෙන් වල්වි ඉවත් කරගන්න හැකියාව ලැබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ මගින් ඔයාලට ඔයාලගේ කුඹුරේ වල්වි සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න හැකියාව ලැබෙන්න කියලා.